හායි සුබ දවසක් වේවා මගේ යාළු හැම කෙනෙක්ටම. ඔන්න වෙනද වගේම ඉක්මනින්ම වීඩියෝ එකක් එක්ක ආවේ. ඔන්න වෙබ්සයිට් එක හෙට දිනේ ඕපන් වෙනවා. ඔයාලට හොටෙල් ගෘහපාලන පවිත්‍රතා ශේෂ්ත්‍රයට ඉල්ලුම් කරන්න බලන් හිටපු අයට අවස්ථාව තියෙනවා හෙට ඉල්ලුම් පත්‍ර යොමු කරන්න. හැබැයි හොඳට මතක තියාගන්න ලොකු ට්‍රැෆික් එකක් තියේවි. 2000ක පමණයි ඇප්ලිකේෂන් දාන්න පුළුවන්. කලින් සැරවල තිබුණනේ ඔයාලා දන්නවා ඇති 20000 30000 ඉල්ලුම් පත්‍ර දාලා එහෙම අවස්ථාවක් නැහැ ඕපන් කරලා දෙන්නේ නැහැ දැන් ඉල්ලුම් පත්‍ර 2000යි දාන්න පුළුවන් හොඳට මතක තියාගන්න ඉක්මනින්ම කොහොම හරි කරලා වෙබ් එක ඕපන් වෙච්ච ගමන් ඔයාගේ වෙබ් පිටුව පුරවන්න හරිද වෙබ් ద్వාරය ඕපන් වෙච්ච ගමන්ම ඔයා අනිවාර්යෙන් ඇප්ලිකේෂන් එක ඉක්මනට පුරවලා දාන්න නැත්නම් ඇප්ලිකේෂන් එක දාගන්න බැරි වෙයි හොඳට මතක තියාගන්න හෙට දිනේ වෙබ් එක ඕපන් වෙනවා කියලා හැම වෙබ් එක ඕපන් වෙන වෙලාව අපිට කියන්න බෑ ඒක නිසා වෙබ් එක මොන වෙලේ ඕපන් කරයිද කියලා උදේ ඕපන් කරන්න කිව්වොත් වෙලාවකට දවල් තමයි ඕපන් කරන්නේ. ඒක නිසා හොඳ සැලකිල්ලෙන් ඉඳලා කොහොම හරි හෙට දවසේ ඔයාගේ ඇප්ලිකේෂන් එක පුරවලා දාන්න. දැම්මට පස්සේ මෙන්න මේව තමයි තියෙන්න ඕන සුදුසුකම් ඔයාට. හරිද? වයස අවුරුදු 25ත් 45ත් අතර විය යුතුයි. ඊට පස්සේ පළවෙනි කාරණේ දෙවෙනි කාරණේ අයදුම්කරු ශ්‍රී ලාංකිකයෙකු විය යුතුයි. හරිද? තුන්වෙනි කාරණේ ශ්‍රී ලංකාව පිළිගත් ආයතනයක හොටෙල් ගෘහපාලන සම්බන්ධයෙන් අවම වශයෙන් අවුරුදු 3ක පාඨමාලාව සම්පූර්ණ කර NVQ 3 වන මට්ටමේ සහතිකයක් ලබා තිබීම. හෝ තාවකාලික පදනම මත එම ශේෂ්ත්‍රය සඳහා ශ්‍රී ලංකාවේ හෝ විදේශ රටක වසරක් හෝ ඊට වැඩි කාල සීමාවක් සේවා පළපුරුද්ද ලබා තිබීම. ඒ කියන්නේ ඔයාලට සේවා සහතිකයක් තිබ්බත් මේකට ඉල්ලුම් කරන්න පුළුවන් කියලා කියන්නේ. හැබැයි වසරකට වඩා වැඩි කාලයක් තියෙන්න ඕන හොටෙල් වල. හරිද? ඊට පස්සේ අයදුම්කරු හොටෙල් කළමනාකාරීත්වය හා අමුත්තන් සමග ඉංග්‍රීසි භාෂාවෙන් මනාව sannivedana කිරීමට ඇති හැකියාව පරීක්ෂා කරනු ලැබේ. මනා ඉංග්‍රීසි දැනුමක් ඇති අයදුම්කරුවන්ට ප්‍රමුඛතාවය හිමියේ. ඔයාට කියන දේ දෙන්න ඕනේ. ඒ කියන්නේ ඉංග්‍රීසි අංක 1ට බලනවා මේකේ. හරිද? 2000යි කියන්නේ ඇප්ලිකේෂන් ගන්න මේකේ හොඳටම ඉංග්‍රීසි බලනවා. හරිද? ඒක නිසා ඉංග්‍රීසි ටික හරියටම මේ සම්මුඛ පරීක්ෂණේ ફોකස් කරලා ඔයා පුරුදු වෙන්න. මං දැන් කෝසස් එකක් රෙඩි කරලා තියෙනවා සම්පත් වානුගුරු සර්ගේ ලංකාවම පිළිවෙල සර් කෙනෙක්. එයාගේ කෝස් එකත් ඔයාට කරන්න පුළුවන් ඉක්මනින්ම මේ කෝස් එක කරන් දින 12 පාඨමාලාවක් තියෙන මේක කරගත්තොත් ඔයාට සම්මුඛ පරීක්ෂණේ කොට දාගන්න පුළුවන්. මම නම්බර් එක මතක් කරන්නම් 074යි 056යි 81යි 81 නම්බර් එකට WhatsApp පණිවිඩයක් තියන්න මේ සර් එක එකතු වෙලා කෝස් එක කරගන්න දින 12 පාඨමාලාවක් තියෙන පොඩි මුදලක් අය කරන්නේ. ඒක නිසා මේක ඔයාට සම්මුඛ පරීක්ෂණේ ફોකස් කරලා වැඩේ කරගන්න පුළුවන්. ඒක නිසා ඉක්මන් කරගන්න මේ ඉල්ලුම් කරන අය ඒකත් මම මතක් කරන්නම්. ඊට පස්සේ තියෙනවා අවම වශයෙන් වසර 10ක කාල සීමාවක් පාසල් අධ්‍යාපනය ලබා තිබිය යුතුය. ඒ කියන්නේ 10 වසරට පාසල් ගිහිල්ලා තියෙන්න ඕන. හොඳේ. ඔයාගේ අස්වීම සහතිකෙත් මෙතනට ගේන්න කියනවනේ. ඔයාට සම්මුඛ පරීක්ෂණයට යද්දි. සම්මුඛ පරීක්ෂණයට යද්දි ඔයාට අනිවාර්යයෙන්ම ගේන්න කියනවා පාසල් හැර යාමේ සහතික. ඒක නිසා පාසල් හැර යාමේ සහතික සහ ඔයාගේ එක්සෑම් වල සහතික පත්‍ර ඉදිරිපත් කරන්න තියෙනවා. එතනත් ඔයාලට පොඩි ලකුණු ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒක නිසා ඔයා 10 වසරට ඒ කියන්නේ 9 වසරට ඉස්කෝලේ ගියේ පාසල් ගිය කෙනෙක්ට මේකට ඉල්ලුම් කරන්න බෑ. ඊට පස්සේ අයදුම්කරුවෝ මින් පෙර ඊශ්‍රායලයේ සේවය කර නොමැති අයෙකු විය යුතුයි. ඔයා මීට කලින් ඊශ්‍රායලයේ වැඩ කරලා තියෙන කෙනෙක් නම් අපරාධ ඉල්ලුම් කරන්න එපා. ඔයා සම්මුඛ පරීක්ෂණ ටිකත් සමත් වෙලා අවසානයේ PB එකට ඔයාව යොමු කරාට පස්සේ ඔයාව රිජෙක්ට් වෙනවා. මොකද PB එකේ ඔයාගේ නම සඳහන් වෙලා තියෙනවා. ඊශ්‍රායලයේ ඔයාගේ නම සඳහන් වෙලා තියෙනවා. කලින් වැඩ කර කෙනෙක් නම් ඔයා සම්මුඛ පරීක්ෂණත් පාස් වුණාට පස්සේ තමයි ඒක දැනගන්න වෙන්නේ. මොකද ඔයාගේ PB එකට නම යවුවට පස්සේ තමයි ඔයා රිජෙක්ට් කියලා එන්නේ. හරි. ඒකින්ද ගිය කෙනෙක්ට නැවත යාමේ අවස්ථාවක් නැහැ. ඊට පස්සේ අයදුම්කරුගේ කාලාත්‍රය දෙමාපියන් දරුවන් හා සහෝදර සහෝදරියන් ඊශ්‍රායලයේ සේවය කරමින් හෝ පදිංචිව නොසිටිය යුතුය. ඒ කියන්නේ ඔයාගේ දෙමාපියන් දරුවන් සහෝදරයෝ කවුරුත් ඊශ්‍රායලයේ ඉන්න බෑ. එකම පවුලේ සහෝදරයෝ. හරි. ඊට පස්සේ මනා මානසික සහ ශාරීරික නිරෝගීතාවයෙන් යුක්ත විය යුතු අතර ක්ෂය රෝගය ඊට පස්සේ HIV AIDS වෙනත් ලිංගික සම්ප්‍රේෂණ වන රෝග වැනි
බෝවන රෝග නොමැති අයෙකු විය යුතුය. නිදන්ගත රෝග පිළිබඳ ඉතිහාසයක් හෝ රෝග ලක්ෂණ නොමැති අයෙකු විය යුතුය. තවද මත්ද්‍රව්‍ය හෝ මත්පැන් අනීසි භාවිතයෙන් පිළිබඳ ඉතිහාසයක් නොමැති අයෙකු විය යුතුය. ඒ කියන්නේ මොනවා හරි ඩ්‍රග්ස් අරන් තිබ්බොත් එහෙම මෙඩිකල් එකේදී අහු වෙනවනේ යාලා රිජෙක්ට් වෙනවා. ඒක තමයි මේ කියන්නේ. හොඳේ. ඒක වගේම බෝ වෙන රෝග මොනවත් ඒ වගේ දේවල් තියන්න බෑ. ඔයාට නිදන්ගත රෝග ශරීරයේ තියෙන්න බෑ කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා ශ්‍රී ලංකාව තුල චෝදනාවලින් තොර පිරිසිදු පොලිස් වාර්තාවක් තිබිය යුතුය. ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව පොලිස් වාර්තාව ගැනීමේ හැකියාව තියෙන්න ඕන තමයි එහෙම කියලා තමයි මේ කියන්නේ. හරිද? ඊට පස්සේ හොටෙල් ගෘහපාලන සහ හොටෙල් පිරිසිදු කිරීමට මනා ශාරීරික යෝග්‍යතාවයක් තිබිය යුතු අතර කාර්යශීලී සේවයට කැපවූ මනා විනීත හැසිරීමක් තිබිය යුතු විය. ඒ කියන්නේ අනිවාර්යෙන් ඔයාට කිසිම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් මේකෙදි කොහොමද තියෙනවා. ඔයාගේ ෆිට්නස් එක හොඳටම තියෙන්න ඕන කියලා තමයි කියන්නේ. මොකද හොටෙල් වල වැඩ කරන් තියෙන ඊටත් වැඩිය සීත කාලය රස්නි කාලය දෙකක් තියෙනවා. සීත කාලය ගොඩක් ෆිට්නස් නැති අය ලෙඩ වෙනවා. එන්න ඒක කතාන්දරේ තමයි මෙතන කියන්නේ. ඔයාට මෙන්න මේවා සපුරන්න වෙනවා අනිවාර්යයෙන්ම. මෙන්න මේ දේවල් සපුරන්න ඕන. වෙබ් එක ඕපන් වෙන ටයිම් එක මම කිව්වනේ හෙට දිනේ තමයි ඕපන් වෙන්නේ. දිනය සමහර විට හෙට දිනේකට උදේම ඕපන් කරන එකකුත් නැහැ. සමහර විට 7ට 6ට ඕපන් කරන්නත් ඉඩ තියෙනවා හවස් භාගේ. ඒක නිසා හැමතිස්සෙම වෙබ් එකත් එක්ක ටච් එකේ ඉන්න හැම අවස්ථාවෙම ගිහලා වෙබ් එක චෙක් කරලා බලන්න මොන අවස්ථාවේද වෙබ් එක ඕපන් වෙන්නේ කියලා. නැත්තම් ඔයාට ආයුධම් කරගන්න බැරි වේවි. මොකද මේ වෙනකොට අවස්ථාව දීලා තියෙන්නේ ආයුධම් පත්‍ර 2000යි. ඒ කියන්නේ ඇප්ලිකේෂන් 2000ක සංඛ්‍යාවක් විතරයි මේකට බඳවා ගන්නෙ. මම මතක් කරන්නම් නැවතත් ඔයාගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරන්න. මොකද ඉංග්‍රීසි නම් හොඳටම බලනවා. රිජෙක්ට් කරන්න තියෙන වැඩිම ප්‍රතිශතය තියෙන දැන් ඉංග්‍රීසි භාෂාව නිසා. ඒක බැරි වුණොත් ඔයා රිජෙක්ට් වෙනවා. මොන වැඩක් වුණත් මෙතනදී රිජෙක්ට් කරන්නේ ඉංග්‍රීසි භාෂාව නිසා. හරිද? ඔයාට සේවා සහතික NVQ level සහතික කිසි දෙයක් තිබිලා වැඩක් නැහැ. ඔයාට ඉංග්‍රීසි භාෂාවේ කතා කරන්න බැරි වුණොත්. ඒක නිසා ස්පෝකන් පැත්ත හොඳටම තියෙන්න ඕනේ. ඉංග්‍රීසි භාෂාව කතා කරන්න ප්‍රශ්නයක් ඇහුවම ඔයාට උත්තරේ පටල ගන්න නැතුව දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් මොනවා හරි ප්‍රශ්නයක් අපි අපෙන් අහනවනේ. ඒකට ෂෝට් ඇන්ඩ් ස්වීට් උත්තරයක් දෙන්න බෑ. පොඩ්ඩක් ලොං උත්තරයක් දීලා තමයි පාස් කරගන්න වෙන්නේ සම්මුඛ පරීක්ෂණේ. ඉංග්‍රීසි භාෂාව නැතුව කිසි දෙයක් කරගන්න බැරි වෙනවා ඉදිරියේදී. ඒක නිසා ඉංග්‍රීසි භාෂාව හදාගන්න කියලා ඉල්ලීමක් කරනවා. හෙට දිනේ කොහොම හරි ඔයාගේ ඇප්ලිකේෂන් එක දාලා මේකේම ගොඩ දාගන්න ඔයාලට වාසනාව හම්බෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. වීඩියෝ එක අවසන් කරනවා. ඒ දේවල් ටික මතක් කරලා